ඉතින් ඩෙංගු පැතිරීම වැළැක්වීමට අපිට කරන්න පුළුවන් මොනවද? ඉතින් ඩෙංගු පැතිරීම වැළැක්වීමට මදුරුවන් බෝවීම නවත්තන්න ඕනි සම්පූර්ණයෙන්ම. ඉතින් මේක කරන්නේ කොහොමද කියලා අපි දැන් කතා කරලා බලමු. මුලින්ම ජලය රැඳෙන භාජන ඉවත් කරන්න ඕන. අපාවට තියෙන ජලය රැඳෙන භාජන ඉවත් කරන්න ඕනේ. ටයර් කෑන් මල් බඳුන් පිරිසිදු කරන්න ඕන. මදුරු දැල් භාවිතා කරන්න ඕන. දිග අත්ඇඳුම් අඳින්න ඕන. මදුරු නාශක භාවිතා කරන්න වැඩි. විවිධ ක්‍රම මගින් අපිට මදුරුවන් බෝවීම වළක්වා ගන්න පුළුවන්. ඉතින් මේ ඩෙංගු වල ප්‍රතිකාර ගැන කතා කරොත් අපි රෝහල් ගත වෙන්න ඕන ඩෙංගු හැදුනම මේ රෝග ලක්ෂණ තියෙනවා නම් අපි රෝහල් ගත වීම සිද්ධ වෙන්න ඕන. ඉතින් ප්‍රතිකාර ගැන කතා කරනකොට ඩෙංගු සඳහා විශේෂ ඖෂධයක් නැහැ. සාමාන්‍යයෙන් වැඩිපුර ජලය පානය, විවේක ගැනීම, උණු සඳහා පැරසිටමෝල් භාවිතා කිරීම වැනි දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් මේ ඩෙංගු ගැන කතා කරනකොට විශේෂ කරුණක් තියෙනවා තව. මේ ඩෙංගු හැදුනම ලේ ගැලීම වැඩි කරන ඖෂධ වර්ග තියෙනවා. මොනවද? ඇස්ප්‍රින් වගේ ඖෂධ ඩෙංගු හැදුනම් භාවිතා කරන්න සුදුසු නැහැ. මොකද ඒවට ලේ ගැලීම වැඩි කරන්න පුළුවන්.